පිට්ටු ටිකක් ආහන්. එදා පාර ගංජා හේන ටිකක් සරුයි. ලාභයක් තියාගෙන දී ගන්න පුළුවන් වුණොත්. එදා පාර මම කන්නේ සුවදෙල්හාලේ කිරිබත්. කෑමක් බීමක් නැතුව ඔය විසෝරවල පේනවද උඹේ ඇඟ? යෝදෙක් වාගේ හිටු උඹ දැම්මම කැහැටු ගහිලා. ළමයින්ගේ අම්මා තව පිටු නැද්ද? මාට ලෙඩකට කියලා තියන්නේ ඔය ඉවරයක් නැති පිපාසයේ විතරයි. මගෙන් කංශ අරගෙන වේදනාල කොච්චර බේත් ගුලි අඹරලා තියනවද? ඉතර කාලේ ආමුදුරුරු සාංගික දානයකට යන්න ඉස්සර වෙලා අබින් කල්කයක් කාලවලු යන්නේ. පව් පුරවා ගන්න එපා මිනිහෝ. ඒක ඕනම අජීර්ණයකට හොඳ බේතක්. ළමයින්ගේ අම්මා තව කෑවේ නැද්ද? දඩමසක් වෙනකොට කංශාටියක් දාලා බලහල්ලාකෝ. පුදුම පදමක්. ඒවා ඔක්කොම හරි. අමුයෙන් කංසා බොන එක වෙනයි. ඒක විසක්. යකෝ නැගිට පියකෝ. අපේ හිටපු රාළාමේ ඇවිත් ඉන්නේ. අනේ නිකන් ඊට හම්බන්. මම දැන් ඉන්නේ බ්‍රහ්ම ලෝකේ. මන් තමයි මහා බ්‍රහ්මයා. මගේ නේත්‍රා දෙකට පේනවා මලගිය ප්‍රාණකාරයින්, ගන්ධබ්බයින්, කුම්භාණ්ඩයින්. ඒව් එකේ මම මොකටද හිටපු එකා ගණන් ගන්නේ? යමනේ යන්න. මං ආවේ බණ්ඩෙත් එක්ක උලක් ටිකක් කාලා හිතොන්දින් කතා කරලා පණිවිඩයක් තියලා යන්න. ඔය නොසන්ඩාලේ ඔහම තමයි. මොකද්ද රාළාමේ පණිවිඩය? මං තීරණයක් ගත්තා අන්න දෙකෙන් දෙකට අඳේ මාරු කරන්න. එකම අඳගොවියට දිගින් දිගට දුන්නොත් මගේ කුඹුර ලබා ගන්න බෑ. ඒ කියන්නේ ඔබට අඳේට දීලා තියෙන කුඹුර වෙන කෙනෙකුට දෙනවා. එතකොට දක්කපිය කරත්තේ දැන්ට ඔච්චරයි. පස්සේ වලවට වර. තව ඉස්සර ගිල්ල දෙන්න. මම මෙතන කොහොම හිටියත් නැතත් ඔය හිටපු රාළහාමියා ආවේ අසුබ පරිවිඩය කියන්නේනේ. මං ඒකනේ උන්ගේ මහාන් තත්ත්කම් ගැන සලකන්නේ නැත්තේ. ඉතප්පපුවන් නැති උන්. රුවන්නම් උන් දුප්පත් මිනිසුන්ගේ කැවුත්තක් බදගෙන කයි. තුක් විතරයි. දඩයක් කාර්යයක් කිව්වේ සහ සුද්දෙම්ම ඇත්ත. එක වංගියම කුඹුරු කෑල්ල ඉල්ලුවාම අපේ කොළු පැටියට අපි කන්න දෙන්නේ කොහොමද? පරම්පරා ගානක් අපේ තාත්තලා වැඩ කරපු කුඹුරු. දැන් ඉතින් කොයි අත බලන්නද? තාලහම ටිකක් කල්පනා කළා නම් නේද හොඳ? අපි හේනක් හරි කොටමු. මං හෙට සෙයිලමට යනවා. ඒජන්ත කන්තෝරුවට ගිහිල්ලා මේක සහසුද්දෙන්ම දැනගන්න ඕන. මට විතරක් නෙමෙයිනේ. මුළු ගමේම අඳගොයියන්ට කරලා දෙන වින්නහියක්නේ.
මම කියලා තියෙනවා උඹට. මොකද? කොහෙද යන්නේ? කරඹෑව. අපිත් යන්නේ එහාට තමයි. නගිනවා. දෙයියෝ බැලුවා වාගේ. හරිම මහන්සියෙන් හිටියේ. කොහෙ ගිහින්ද? කච්චේරියට ගියා. මහත්තුරු කවුරුත් හිටියේ නැහැ. ඒ සතිය මාපහු එනවා. මං දැකලා තියෙනවා මේ ලෝරිය නිතරම අපේ ගම් පැත්තේ යනවා. අපි යනවා ලීපටවන්න. මේ මහ කැලේ අපේ මුදලාලිගේ ගෝලයෝ කැලේ වැඩ. අපි කරබෑවේ ගිය ගමන් අපේ ගෙදර යන්න. හොඳ මඤ්ඤොක්කා තියෙනවා. ඔච්චි සම්බෝලෙකුත් හදාගෙන මරු අපි ගෙනින උරුතඩිය කැලේ කූඩරන් ගහන ලීරන මිනිසුන්ට කාටයක් කපලා උයමු. අපේ ළමයිගේ අම්මා හොඳට රහට උයන්න දන්නවා. ඔතනින් තමයි හැරෙන්නේ. මස් කැල්ලක් කෑවනම් උඹත් මේකෙන් ටිකක් බීපන්. මට මොකද්ද වගේ? මොකද්ද වගේ එක මගේ ඇරලා ටිකක් බීපුවම. බීපන්. Apa? මොකද මේ ළමයින්ගේ තාත්තගේ දිහා බලාගෙන. ඩ්‍රයිවර් උන්නේ රුපියල් 200ක්ම දීලා ගියා. මොකද ළමයින්ගේ අම්මා කියන්නේ? කිටාල්ලලා කඩ කෑල්ලක් හදන්න කිව්වා පුංචියට. පොල්ලතු බැඳලා. මට නම් රුස්සන්නේ නෑ ඔය බේබදු මිනිස්සු. අනික කාටද විශ්වාස කරන්න පුළුවන්? හම්බුණා විතරයි. මිනිහා බොරුකාරයෙක් නන් නෙවෙයි. පළවෙනි දවසේම කුණුපග වුණා. අනේ මන්දා. ළමයින්ගේ තාත්තගේ මනාපයක්. අනික හේංගුයි තන්ට කියලා වතුර තියෙන එකක් කිය. එහෙනම් මට කෙලවන්න යන්නේ ඈ. මේක මේ කී දිනාද ඉන්නේ බඩු ගන්න. ඉතින් එක කඩයක් මදිද? මෙතෙක් මගෙන් නැහැට ගත්තේ උන්. දැන් ඉතින් ඒ මෙතෙන්ද. කවුද කීවේ මුදලාලි? අපි කඩයක් දානවා කියලා. අරුණේ කිව්වේ.
මං කියාපු ගතු කේලමක් නෑ. ඇත්තමනේ කිව්වේ. මොන ඇත්තක්ද? අර ගස්පටවන්න එන ඩ්‍රයිවර් උනාට මෙතන කඩයක් දාන්න ඕන කිව්වා. අපේ කඩයක් නෙමෙයි. අනේ අකෝ මට කොලේ වහන්න එපා. ඒකයි ඉඳීද මෙතන? ආබල. අර ලොරිය වැඩ දාලා. ඕකයිද මෙතන වෙලඳන් කරන්නේ? තොපිනේ වෙලඳන් කරන්නේ. පාහරයෝ. තොපි කීකන්නයක් මගේ ණයට කාලා තියෙනවද? කෙලෙහිගෙන නොදන්න පාසණ්ඩයෝ. මොකද මම බය වෙයි කියලා හිතුවද? ඕන් ඩ්‍රයිවර් උන්නා එනවා. ඒගොල්ලත් එක බලා ගන්න. අපි දන්නේ නැහැ. පිට දේශක්කාරයෝ ගෙන්නගෙන අඬ දීදී ගෙදරම තියාගෙන මොකද අර කට්ටිය පිළිලා? අපි මේ කඩ කෑල්ල හදනවා. දන්නේ නැද්ද? මුදලාලි ටිකක් බලන්න ආවා. කොහොමද වැඩ කටයුතු? කඩ කෑල්ලේ වැඩේ නම් පිටානේ ගම ඉවරයි. ඒක හොඳයි. ගංජා. ඔව් කංසා. මොකද? මේ තමුසෙද ඔය කංස හෙලක් වුණා කියන්නේ. ආ? ඉතින් මොකද? මේ ඕක පොඩි කර කර ඉන්නතෝ ටිකක් උරලා බලනවාකෝ. රංගේ බලන්න. මේ රිකාරයා ගිහිල්ලා තව මිටි කීපයක් ගෙනල්ලා දීපන්. ඔයගොල්ලෝ ඇවිල්ලා ඉන්නේ කංසා සල්ලි වලට ගන්න. අන්න එහෙම කියනවාකෝ. නිකන් චණ්ඩි පාට දාන්න නැතුව. ඔය වැඩේ යන්නේ. ජස්ටින් ඊළඟ සයිමගෙන් බෝතලයක් ඉල්ලන් වරේ. මං එනම් මොනවා හරි කටකස්මක් හදන්න කියන්න. මේක ගමක් අජාරක නෙවෙයි. මොකද යහංගෝ. මේක දාලා කඩේ ඇරියාම සින්දු අහන්න ගමේ බයියෝ ටික වට වෙලා අඩු ගානේ බීඩි සුරුට්ටු ටිකවත් ඉවර කරයි. ඒ කොල්ලනේ ඕක ඕන තරම් ඇහැව්වා. තියලා යන්න ගෙනාවා. දැන් උඹලගේ අර සෙල්ලම පටන් ගනින්න. අපිට බලා ගන්නත් එක පටන් ගන්නillako. ඕක වහලා දාපන්. අනේ වහන්න එපා. අපි කියන විදිහට අපිට විනෝද වෙන්න සෙල්ලම් පෙන්නුවේ නැත්තම් මේක ගත්ත අපි ගියා. ගුඩු 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 ගුඩු. ඒ ඔට්ටු නෑ.
වා මටම හොඳ බඩු තේරුණාද? Justin. උන්දෙන් හොඳටම නිදි අරකුයි ගංජයි නරක නැහැ. උන් ආයෙ නැගිටින්නේ හෙට උදේට. අපි එහෙමනම් ගිහිල්ලා වැඩක්කාරයාගේ කන්ත හෙන බලලමු. ටෝච් එක ගනිසයි. ළමයින්ගේ අම්මා ඔය කොළඹ මහතුරු නැගිට්ටොත් කණ්ඩ දීපන්. අපි ගිහිල්ලා එන්නම්. Hey. යන්න වගේ ලෑස්තිය. කාට එකක් බීලාම යන්න තිබුණානේ. නෑ ඕනේ. දැන් ඉතින් ඉරුම් පොලට ගිහිල්ලාම බිව්ව හැකි. ආව වැඩේ කරුණානේ. එහෙනම් ඕන් අපි ගියා. අපි ආයෙත් එනවා. එතකොට දාමු කොන්ද ජොලියක් ආ? හොඳයි මහත්තයා.
නියම කංසාහේන. මොරටුවේ මුදලාලිට කියලා ලබන සැරේ ලීත් එක්කම පැටෙව්වා. හරි හරි. කොහෙන් හරි හරි. කපලෙන් රයි. හරි හරි. කොහෙන් හරි. හරි හරි. කොහෙන් රයි. මොකද මේ? උණ ගෙන්නලා නේද? මැලේරියාවද දන්නෙත් නැහැ. වෙනිවර ගැටි ගත්තම් බලා බීවේ නැද්ද? තේ කටි ගබේලා වැඩ පටන් ගන්න තියෙනවා. ඉක්මනින්ම ලොරියෙන් බඩු ගෙනේ කඩේ පුරවන්න. මේ පලාතටවත් හිටින්නක් නැහැ මේ වගේ කඩයක් ඔන්න. මුදලාලියා කවද්ද ලොරියෙන් බඩු ගෙනාවේ? බණ්ඩිගේ කඩෙත් හෙට අනිද්දාම අරින්න වගේ. දැන් ඉතින් හුඟක් වැඩ ඉවරයිනේ. කාදවල් නම් අරින්න බැරිය. ඇරලා කරන්න ඕන බලන්න. මොකෝ මේවා මං අද ඊයේ පටන් ගත්ත ඒවාය. දාන්න බැරි අයදාට කොළඹ ඩ්‍රයිවර් උන්න හැලා ඉන්නකම්. මේකේ වතුර බින්දුවක් නැහැ. උඹට මොකද වෙලා තියෙන්නේ? අර මිනිස්සු අර වතුර ඉල්ලනවා. ආමි ඈ කොළඹ බේබද්දෝ හොරලී ජාවරංකාරෝ ටිකක් ගී තියාගෙන රැට හොඳ සෙල්ලල්ලු. අපි දන්නේ නැති උනාට උපාසක බලලු තමයි මිනිහෝ 10 අල්ලන්නේ. ගමන නම් ගමේ මිනිහදියා ඇහැක්වත් ඇරලා බලන්නේ නැහැ. ඉන්නේ නම් හරියට ඇඟේ මැස්සෙක්වත් වහල් නැතුව වගේ. Ayala. පරිසවන්න. කොළඹින් ගේන හින්දා ලාභෙට දෙන්න පුළුවන්. මෙච්චර බඩු ගොඩක් මේ කඩ කැල්ලේ තියන්නේ කොහොමද? ඇතුලෙන් තියලා ඉවර වෙන හැටියට රාක්කවලට ගත්ත හැකියි. මේන්නේ. මේ ලේ කෑල්ල.
මෙන්න මේක හොඳට රාට උයලා ගන්න. බලාපන් මේ මිනිසු ගෙනත් තියෙන බඩු කාන්දරාව. මුළු කර බෑවටම නෑ මේ වගේ කඩයක් ඔන්න. මොකද බන්නේ? සිරියනග අපිත් එක තරහ වෙලාවද? අනේ හැම එකක් නෑ. ඔය තකන්නේ බුයන්නේ. බොරු කියන්න එපා බං. මොකක් හරි අමුත්තක් වෙලා තියෙනවා. වෙන දහුම නෑනේ. අනේ මන් දන්නේ. ඒක බලාගත්තුවට බලාගෙන ඉන්න මිසක් උනන්දුවෙන් වැඩක් පළක් කරන්නේ නෑනේ. කවුද ඉන්නවද? මං හිතන්නේ අර කොළ මහතුරු ආපු දාසේ ඉඳලා. මොනවද ඔය බොන්නේ? අරක්කු. මේක පොඩ්ඩක් ඇදලා බලන්න. කෙලින්ම බ්‍රහ්ම ලෝකේ නෙවෙයි, අකනිටා බ්‍රහ්ම ලෝකේ. මම බොන්නේ නෑනේ අරක්කු එක්ක ඕවා. දැක්ක නේද? අපේ උන් දෙන්නම ගහලා උන් ඊළඟ වතාවෙත් එයි. උඹලා කංශපටවන්න. දැල්ලද ගහ පිටින්මද දෙන්නේ? ඇටෙයි දැල්ලයි. ඒක නෙවෙයි. ඕවා සෙයිලමට යනකල් කොහොමද අරයි යන්නේ? ඔබට වැඩ නෑනේ ඒවා. මෙහි ඉඳලා මොරටුවට යනකම් මුළු රූට් එකම අපේ මුදලාලිගේ අතේ. මොකද නගේ පළනු කියපලා බෙදන්නේ. අර බලපංකෝ ගෙනල්ලා තියෙන බඩු උඹත් මේවා බලන්න එපායි. වණ්ඩිටම බෑනේ. උඹටත් ඒ වෙලඳන් කරන්න. නගේ උඹට මොකක් හරි කාලදරයක්ද? තියෙනවනම් මට කියපන්. හොඳින් හරි නරකින් හරි ඕන ගිනි ගෙඩියක් පත්තු කරන්න මේ සිරාට පුළුවන්. මොනවද ඕනේ? සිගරට් එකක් දෙන්න. මොකද මේ දියගෙන? අසනීපයක් වත්තේ. මම මේ බඩු ටිකක් ගන්නට කියලා.
ලාභයි කියලා ආරංචි. හින ගහන්න ඕනේ. මෙච්චර ලාභයට බඩු තියෙදෙන්නේ නැත්තේ මිස් මුදලාලි අපිට 1ට 10 ගාන ගිනි තිබ්බි. ඇත්තටම උඹට මොකද වෙලා තියෙන්නේ? අතනීපයක් නම් දැන් ඉතින් ලොරියෙන්ම ගිහින් දොස්තර මහත්තයෙක්ගෙන් බෙහෙත් ටිකක් ගන්නට බැරි. අනේ අක්කේ මේ උඹ බඩු යන්න ආව නම් බඩු ටික අරගෙන ඵලයන්කෝ මට සැනසෙල්ල ඉන්න දීලා. මට ටිකක් අමාරුයි. අමාරුයි? වමනෙත් යනවද? ඕක ඉතින් අමාරුවක් කියේ. එක කොල්ලෙක් හදාපු උඹ දන්නවනේ. ඌත් දැන් යත ඉලන්දාරියෙක් වේගෙන එනවා. දැන් නම් හොඳම කාලේ තමයි සව පැටියෙක් හදන්න. කෙලි බෙන්චියෙක් නම් වඩා හොඳයි. අනේ අක්කේ ඵලයන්කෝ මට උඹ රුස්සන්නේ නැහැ. ඕන් එහෙනම් මං ගියා. එහෙනම් ඔක පොතේ ලියා ගනින් බණ්ඩේ. අනේ නගි. ණයට නම් දෙන්න බෑ. ඇයි? උඹලට අපිව විශ්වාස නැද්ද? එහෙනම් අර තේමිස් මුදලාලියා මෙච්චර කාලයක් දුන්නේ. මේ වාර කොළඹ කට්ටේ ගෙනපු බඩු. ණයට නම් කොහොමවත් දෙන්න අමාරු. මුන්ට පරම්පරා ගානක් දන්න අඳුන අපිව විශ්වාස නැහැ. හොඳයි බලමුකෝ. ඇත්ත තමයි අර තේමිස් මුදලාලියා කිව්වේ. උඹට මොකද්ද යකෝ වෙලා තියෙන්නේ? කියාපන් බලියක්වත් අරින්න. බලාපන් මට එලි බහින්න යන්න විදියක් නැහැ. උඹට බැරිද ටිකක් අර කඩේ බලා ගන්න. අර තේමිස් මුදලාලි ගෑණි වාගේ. අර කුළු පැටියට පුළුවන් මේවා කරන්න. අනේ ළමයින්ගේ තාත්තේ මට රිද්දන්න එපා. රිද්දන්න එපා. මුළු ජීවිත කාලෙම මන්තර රිද්දලා තියෙනවද? මගේ හිත කොයිතරම් රිදිලා තියෙනවද? බලපන් අර කඩේ බඩු විකිනෙන්නේ නැහැ. ඒවා කුණු වෙනවා. ණයට නම් කඩේම ගෙනියයි එක වරුවට. මම අර සිරාවුනාට කොහොමද මම කියන්නේ? රිද්දන්න එපා. රිද්දන්න එපා. කඩේකාර මේවනේ නෑ ගිහින් කොහෙන් හරි කසිප්පු බෝතලයක් කරන් වරෙන් කලබල වෙන්නේ නැතුව ඇදපන් මේකෙන් උගුරක්. ඔය කෙමලේ මම කියන දේ අහපන්. නැතන් වත් මග වැවෙන්න. මං කියන බණක් ඉතින් කවුරුවත් අහන්නේ නැහනේ. හොඳයි ගෙනත් දෙන්නම්කෝ මං වස. Yahoo! La 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 la. La 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 la. La 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 la. සුපර් සන්දේහවත් සේවා ක්‍රීඩාලෝණී ක්‍රියා විනෝද වෙන්නේ ඔබ සමගම. ක්‍රීඩා පිටියේ විවිධ ක්‍රීඩා විද්‍ය එක්සන් කරන් අපි අදත් සමයේ ක්‍රීඩා සංග්‍රහය මුල පුරන්නේ. මොකද මේ වෙලා තියෙන්නේ? බණ්ඩේට කඩ කරලා ඇති වෙලා වෙන්න. දෙසැම්බර් මාස 4 වෙනිදා දක්වා ඉන්දියාවේ නව දිනවල පැවැත්වෙන නවවෙනි ආසියානු සුල්තාන් මල්ල ක්‍රීඩා උළෙල සඳහා ඒ දෙකේතාවල ගුණාංක තිබේ.
හුඟක් දේවල් සිද්ධ වෙලා ඉවරයි. කඩෙත් ඉවරයි. මේක අරගෙන හිටියයි කියලා වැඩක් වෙන්නේ නැහැ. ණයට දෙන්න නැති නිසා බඩු අපේ කෙනෙන්නෙත් නැහැ. ආමෙන්. මුදලාලිගෙන් සල්ලි අරගෙන ආවා. අපි ඉස්සෙල්ලාම කංශ කපා ගන්න ඕනේ. ඒවට මගේ මිනිස්සු ඉන්නවා. ඒවට උඩින් තමයි කොට පටවන්නේ. හැබැයි මේ ගමන ගැන කිසි කෙනෙකුට කට හොල්ලන්නේ නැහැ තේරුණාද? මේක තමයි මායිම. අර තියෙන්නේ. එතනින් එහාට තමයි වගාව. දන්නවනේ. සයිමා. අර උදැල්ල අරඹරි. බිලිසොන්. අයිසිරේ. අපි හේනට ගිහිල්ලා එනකන් මෙන්න මෙතනින් පුරෝපු ගෝණි දෙකක් දාන්න පුළුවන් තරමේ වලක් කපපන්. ඒ මොකටද සිරයියේ? මෝරපු කංශ ගෝණි දෙකක් වලලන්න. ඒක පදන් වුණාම හොඳ බේතක් හදන්න පුළුවන්. උඹ මං කිව්වා වැඩේ කරපන්. අපි ගිහිල්ලා අපේ වැඩේ පටන් ගමු.
විල්සන් එදා රෑම් වාර අහිංසක ගෑණිය දූෂණය කළා නේද? මොන ගෑණිද? සිරියා බණ්ඩේ ගෑණි. නෑ මට උරු කරන්න එපා විල්සන්. මම ඔබ ගැන හොඳට දන්නවා. දැන් ඉතින් ඔය වලේ සැප පහසුවට බුදියාගනි. බුදියා ගන්නවද? නැත්නම් මම බුදි කරවන්නද? ජස්ටින් උඹවත් මට කිව්වේ නෑ මේ ගැන. සත්තයි මන් දන්නේ නැහැ සිරායේ. හරි. වරදාපිය උමු. හරි. හරි. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස ආයිබෝ වේවා ආයිබෝ වේවා ආයිබෝ වේවා නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ යම් දෝෂයක් ඇත්තේ නමුත් කල්නපුරු ගඳින් පැමිණි දෝෂයක් ඇත්තේ නමුත් ඔබ වහන්සේලාගේ දේජානුභාවයෙන් මේ හැම දේවානුභාවයෙන් සරුපද්ද සරුණාගර බෝ කලකායුදී ආරක්ෂා කරන සේක්වා ආරක්ෂා කරන සේක්වා ආරක්ෂා කරන සේක්වා ආරක්ෂා කරන සේක්වා මොකක්ද අපොම්ම මේ කරේ ආරක්ෂා කරන සේක්වා යනුකීන් නිද සංසංගාරද වෘද්ධ කීර්තන මේ ගාදී රාජෝත්මයන් වහන්සේලාගේ අඥානෙන් අනුභවයෙන් වහන්සේලාගේ දේජානුභාවයෙන් මේ හැම දේවානුභාවයෙන් සර්වපත්‍ර සරුණ වර්ණ කොට බෝගලක් ආදී ආරක්ෂා කරන සේක්වා
ලෝ මේක තමයි කැලණි පාලම. අර ඈතින් පේන්නේ. ඒක තමයි වික්ටෝරියා පාලම. මහරජිනිගේ කාලේ හදලා තියෙන්නේ. මම පණිවිඩය කියන්න සිරයි. ආ කියා. අපේ රතු මහත්තයා මනමාලිත් කැඳගෙන ඇවිල්ලා වගේ. මේ උඹගේ වැඩක් උඹ බලාගෙන මගේ මොක මොකක්තාව. එහෙම පුළුවන්ද? ඒකෙලි මින් පස්සේ ඉන්න ඕනේ අපිත් එක්කනේ. අනෙත් ඵලයන් යන්න. රතු මහත්තයා ඒ ළමයා ගැන කොච්චරවත් මට කියලා තියෙනවා. බැහැලා එන්න. යමන් කොල්ල. අර අඩකොට ටික තියහන්. හරි කිරයි. වාඩි වෙන්න ළමයිනේ. මම බොන්න මුකුත් තරන් එන්න. දැන් මම හසිත ඇතිනේ. මේ ඉන්නේ මගේ නංගි. එයාත් මෙහෙ තමයි ඉන්නේ මං කිව්වේ. මෙයාගේ මනුස්සයා නම් අපරාධි කියන්න බෑ. වත්තේම නම්බුව තිබ්බා. හැබැයි ඒක බොම්ම පාට හබා. හරි උඹ ඒවා කියන්න යන්න ඕනේ නැහැ. එයා හිමීට දැනගනි. මේ ළමයා මේ අම්මන්ඩේද? ඌ මේ ළමගේ තාත්තා. තාත්තා දැන් එනවා. ඒ ලොකු අම්මට බලා ගන්න ඕනේද? අවජ්ජාත. මේ ඉන්නේ අපේ ලොකු අම්මා. මෙයා ඉන්නෙත් මේ වත්තේමයි. මං සිරියාව එක්ක යනවා ලෝගස්ලා ගෙදර. ඒයි පුතේ. පේන්නේ නැද්ද? අත්තේ උන්ගෙන් බේරෙන්න බෑ. දන්නේ නැද්ද ඉතින්? ඇහැකට පුරා දැකගත්තම එපා වෙලා යන්නේ. යයි. උඹලා දැකගත්තනේ මගේ මනමාලි. දැන් අපි යනවා.
හෙට අනිද්දා කැන්දන් එන්නම් පිළිවෙලකට. රබන් එහෙම ලෑස්ති කරගනින්න. අපි යන්න. බලහල්ලකෝ මේ සිරා කරලා තියෙනදී ඕකට මොන ගෑනිද ගන්න බැරි මේ ළමම වයින් ගෑනිය කියලා තියෙන්නේ ඔය ගමේ ගෑනුන්ගේ තියනවලු කඩන්න බැරි ඉනා බෙහෙත් ඕක ගණන් ගන්න එපා යන් බෝවා ගණන් ගන්න එපා. තව ටිකක් දවස් යනකොට උඹ ඔක්කොටම පුරුදු වෙයි. මම මාත්කර කිව්වනේ මං එහෙම ඉන්නම් කියලා. අපි යන්නන් නැගේ. හවසට දරුවත් එක්ක බුදිය ගන්න අපේ දිහා වරින්. මං දරුවට කන්න මොන හරි වෙලා තියන්න. අපි යන්නන් ඩ්‍රයිවර් මහත්තයෝ. මහත්තයා වුණත් බණ්ඩේව නක් ගන්න නොකරාපු උදව්වක් නෑ නෝය. මොනව කරන්නද? මහා මෙරුවේ හැංගිලා හිටියත් කරුමේ වළක්වන්න බෑ. අම්මේ අපිට යන්න. මං තීරණය කළා උඹයි කොල්ලයි කොළඹ එක්ක යන්න. මොනේකටද? මං කැමතියි උඹ බඳින්න. මගේ මිනිහ කැලේ ගහලා ආපහු හැරෙන්නත් කලින් ඒ වයින් වැඩක් නැහැ. උඹ කැමතිද නැද්ද කියපන්. එතකොට මගේ කොල්ල ඒකනේ මං කිව්වේ. මං ඌව දරුකමට හදා ගන්නවා. අහිංසකයා.
ගමේ ඇත්ත මොනෝනු කියයිද? ඔය ඕන එකක් කියාපුවාවේ. උන් යවුඹට මෙතේ කන්න බොන්න දුන්නේ. පුළුවන් තරම් ඕපදූප කිව්වා මිසක්. ඒ වුණත් මහත්තයෝ ඒ වයින් වැඩක් නැහැ. මාත් එක්ක කොළඹ යන්න එනවද නැද්ද? මම මහත්තයා එක්ක යන්න අකමැතිව නෙමෙයි. කවුරු මොනවා කිව්වත් මහත්තයා මගේ අතකින්වත් අල්ලලා නැහැ. ඒ උන් කියයි මං ගණන් දාලා බෙල්ල එල්ලුණා කියලා. මායන් දාලා ඉනා කරගත්තා කියලා. දෙයක් කාර්යෝ මං සීරියාව කොළඹ එක්ක යනවා. අපි ආපහු එනවා උඹව බලන්න. හේනවා වපන්. කවුරු නාවත් මං හරි ඇවිල්ලා බඩු ටික ගන්නවා. මට ඕවා තේරෙනවා. අව මගුලක් ගෙවෙන්න කලියෙන් මගුලක්. හොඳයි හොඳයි. මේ බඩු ටික පන්සලට ගිහිල්ලා දාපන්. හද්දෝහේ දානෙට ඕනාවටත් වැඩිය 3-5 ඔතන තියෙනවා. එතකොට පවුනේ. ඒකෙනුත් නිදහස්. මහත්තයෝ තව ටිකක් කල්පනා කරලා බලන්න. මම මේව ගමේ මිටියොත් නාකද? මහත්තයා යනවනේ. මං කොහොමද උපන්තේ ඒකට දැකලා නැති සේයිලමට පුරුදු වෙන්නේ? Kabalan hari. Ayo keling-keling hari. Hari omen hari. Right, kabalan hari. Hari omen right. Right. Oh, hati. Right. Kamu mudalalට කතා කරලා එන්නම්කෝ. මුදලාලි. බඩු ගෙනාවා. මුදලාලි මම ඒත් බැලුවා මොකද පරක්කු කියලා. නේ මම ගෙදරට පොඩ්ඩක් ගොඩ වුණා. අපරාධනේ ඔබ ගමේ කඩේ දාගන්න රුපියල් 15000 විතර ණය වෙලා තියෙන්නේ. මොනවා කරන්නද කියලා. කමන්නේ මුදලාලි. මගේ පඩියෙන් කපලා දාන්නකෝ. ගෝනි තුනක් මගේ නාව. ගෝනි තුනක්? ගෝනි තුනක් මක් කරන්නද? අනේක. ඒ කුඩුව සංගතය බෝ වෙලා. ගංජා ගණන් හොඳටම බෑ. ඔව් මං හොයලා බැලුවා. අපිට ලක්ෂයකට වඩා හම්බ කරන්න බෑ. ඒකෙන් 25000ක් විතර ජරාව ගන්න මිනිස්සුන්ට යවන්න ඕනමයි. හැබැයි උඹේ රුපියල් 15000 ණය මුදල නම් එකකට කපලා දාන්න පුළුවන්. පාරම රුපියල් 15000 කපන්න එපා මුදලාලි. මටත් මේ හෙට අනිද්දා වියදම් තියෙන්නේ. අලුතෙන් මනමාලයකුත් ගෙනල්ලා නේ. මම කියන්නේ. මට මාස 3ක පඩි එකපාරට දෙන්න. දැන්ට මේක තියාගනින්කෝ. ගනින්. ප්‍රශ්නයක් තියෙනවා මුදලාලි. මොකක්ද? ඒ සයිමරුණාම හේන වවපු එකාට සලකන්න ඕනේ. කීයක් විතරද? හරි ලස්සනට කාටවත් හොයාගන්න බැරි තැනක අගේට වවලා තිබුණා. හැබැයිට ඉස්සරහටත් වවලා දෙයි. දැන් හොය යන්න ඕනේ නැහැ. දැන් ඉතින් ඔබ පොටාලේ ගත්තනේ. ඉතින් අපේ මිනිස්සුම දාලා ඔක් ගංජා හෙනවා ආන්න පුළුවන් නේ. ෂෑ. ඒක හරි නෑ මුදලාලි. ඔන්නේ ඉතින් ඔබ බෝධිසත්වයෙක් වෙන්න හදනවනේ.
ඔය ගමේ බයියන්ට රුපියල් 2500ක් විතර දුන්නාම ඇතිනේ. හරි නෑ මුදලාලි වැඩේ. ඇයි? ඌ අහිංසකයා. එහෙනම් රුපියල් 3000ක්. මම නම් හිතන්නේ රුපියල් 10000ක්වත් දෙන්න වෙයි. යකෝ 10000ක්? එතකොට අපිට කීයද ඉතුරු වෙන්නේ? අපි දෙල්ල කඩුවට තියලා නේද මේ වැඩ කරන්නේ? ඔන්න මොරටුවටම ගෙනල්ලා දුන්නා නම් සාධාරණයි කියලා කියන්න පුළුවන්. 3000ට වඩා 7ක්වත් දෙන්න එපා. එහෙමද මුදලාලි? එහෙනම් මයි කොටසත් මුදලාලිම තියාගන්න. මගේ ණය රුපියල් 15000 මම වෙන විදිහකට ගෙවලා දාන්නම්. ඉතුරු බඩු ටිකත් මුදලාලිම තියාගන්න. හැබැයි යන මිනිහේ කතිය හරි අර මිනිහගේ රුපියල් 10000 හරින්න. ඒයි මේ සිරා මේ බලපන්. ඔය ගමේ බයියෙකුට රුපියල් 3000ක් ගාම කොයිතරම් ලොකු මුදලක්ද? මුදලාලි හිතන්නේ එහෙමද? කමන්නේ. ඕන කෙනෙක් දාලා ඔය වැඩ කරව ගන්න මං යනවා යන්න. පරිල්ල බය යන්න. ගියාදින් ඕක ඔය ගියාට ඒට අනිද්දාම ආපහු එයි. මතක ඇතුව ලෝරිය ගෑරේජ් එකට දාලා වහලා ලොක් කරනවා. තේරුණාද? හරියට හරිනේ. කියලා මෙහුවා වගේ. මං කැම ටික ලෑස්ති කරලා තියන්න. මුණකට හොදන් එන්නකෝ. හරි. ඒ මොකක්ද? යකඩ යකා. කොච්චිය. මං බෝ දවසක අම්මත් එක්ක මේක කියන්නම්. මේ සිරයි යන්නේ. ගන්න. අපට ඉතින් වතුර කොයලා ගන්න බැයිද? මොකද? අර අතන පේන්නේ. අන්නේ. ඕකට යන්න එපා. ඔක පිරිමියක. මේකට යන්න. හැබැයි උඹලට පික්චර් බලලා එපා වෙන්නේ නැද්ද? ඉඳා. ඇත්තටම ওই ළමයි දුවන්නේ කොහෙද මැටිල්ලක්කේ? මේ අල්ලපු වීඩියෝ කඩේට මොකක් හරි අලුත් පික්චර් එකක් ඇවිල්ලා ඇති. යකෝ මේ ටිකට හීන් කොල්ලක් පුරුදු වෙලා තියෙන තරම්.
අද හරි තැනක තමයි අපේ හොනිමෝන් එක. මොකද්ද හොනිමුන් එක කියන්නේ? කියලා දෙන්න වෙලාද සිරයි ඒකත්. කියන්න මේ හොඳයි කියලා. මං ලෝගුස් එක්ක හනිමුන් ගියේ එයාගේ ටැක්සියේ පිටිපස්ස සීට් එකේ. කොයිද ලෝගුස් අයියා? ලෝගුස්ලගේ ටර්න් එක රෑ 1ට. රෑ 1 වෙනකල් අපේ ටර්න් එක. බලන්නකෝ කොහොමද මේ ගෙදර ජෝඩු දෙයක් එකට නිදාගන්නේ කියලා. එක්ක ජෝඩුවම පිට වෙන්න ඕන නැත්නම් පිරිමියා හරි පිට වෙනවා. පිට වෙලා ඉතින් ඔය මොන හරි කරනවා. අනිත් පිරිමිත් එළියට එනවනේ. ජාවාරම් කරනවා, කාඩ් ගහනවා. ලෝගුස් අයියා නැත්තේ අපිට ඊට දෙන්න මිනිහා එළියට වෙලා ඉන්න. මෙහි කියලා වෙනසක් නැහැ. එහි හැංගිලා කරන දේවල් මෙහි ලිපිට කරනවා. නේද නංගි? මොකද මේ අයිස් කඳ වගේ සීතල වෙලා? අනේ බලන්නකෝ. මෙහෙමත් පුළුවන් ආසාවක් ඇති කරගන්න. කසිප්පුත් ගඳයි. මං හුඟක් ජරා වැඩ කරපු මිනිහෙක් බං. ඒ වුණාට මං ඒවා ටික ටික අතහැරියා. මං කරන එකම නරක වැඩේ මේ පොඩ බොන එක විතරනේ. අම්මගේ ඉතින් උඹ හම්බුනායින් පස්සේ මං හැදුණයි කියලා. ඒකට පවුල් කනකොට ඔය බේබදුකම ටික ටික මග ඇරිලායි කියලා අම්මලාගේ හිතේ. අර කවුද බලන් ඉන්නවා? කවුද යකෝ? මොකಾದ බල එබෙන්නේ මේකෙට? කවුරුහා මොකද යකෝ? එතන පේන්න නැත්තම් රිසෝස් එකක් තියෙන්නේ. කාලු පුත්තේරු බල්ලෝ. සිරයි යනවා ගණන් ගන්න එපා කියන නංගිට. ඕකනේ මං කිව්වේ. අපේ ගමේ මිටියන මෙච්චර කරදරයක් නෑනේ. දැන් ඕවා ගණන් ගන්න එපා. කොහොමද අපේ රෙස්ට් හවුස් එක? වැඩේ හරිද? කොහොම අමාරුවෙන් බන් අම්මා ගත්තේ? මේවා කිසි දෙයක් තේරෙන්නේ නැහැ ලෝගුස්. කවේ ගෑණියෙකුට විදවන්න පුළුවන් දේවල්ද බන් මෙව්වා? ඒක නම් ඇත්ත. අහිංසක ගෑණි. ඒක නෙමෙයි. අර මුදලාලියා හම්බ වෙන්න යන්නේ නැද්ද ආයිමත්? නෑ බං. මට ඉතින් එපා වුණොත් එපා. මං ඕකට කොච්චර කළාද? ඒත් ඉතින් එච්චර නම් තව කොච්චර කළත් එච්චරම තමයි. වැඩට යන්නේ නැත්තම් අද දවල්ට මම ජොබ් එකක් සෙට් කරලා තියෙන්නේ. නියම ගතමන්ට් එක. නිකම් බැල්ම දාලා දෙසරයක් මවුත් එක කරනවා. එච්චරයි. කවද හොයාගත්තේ? ඒක කිව්වොත් පිස්සුද බං? බෙල්ල ගහලා ගියක් කියන්නේ. නවලට යන්න. උඹ දන්නවා කෙල්ල. අර ජෙට් එක. කවුද? ජම්බෝද? ඔව් ඔව්. ඒකේ නම් කට හොඳ නෑ බං. සිරියා දැනගත්තා? කොහොමද? කවුද කියන්නේ? අපි දෙන්නයි විමලේ යන්නේ. මොකද එනවද? හොඳයි යමු. ආයෙත් ඉතින් පරණ රස්සාවටම. උඹ මගේ නංගි ඉස්සුව නේද? නංගි ඉස්සුව? උඹලට පිස්සුද? එයා බස් හෝල්ට් එකේ ඉඳලා කැමැත්තෙන් මම කාර් එකට නැග්ගේ. හැබැයිට උඹලා පාත් දාන්න තේරුණාද? මචං නිකම් පොරක් නෙවෙයි සභාපති පොරක්. අටේ අප්පා. සභාපති පොරක්. මොකද්ද සංස්ථාව ඉතිරේ?
එහෙනම් අපිට ජොබ් එකක් ගන්න බැරියයි. නේද දොරේ? මේ තියෙන්නේ මේ තමුසෙල්ට වඳින්නම්. ඔය කාඩ් එක දෙනවා පර්ස් එකත් එක්ක. දෙනවා ඕකේ. දෙන්නේ පත්තරේට. මේ අහිංසක කෙල්ල ඩෝප් කරවලා අපේ පවුලේ නම්බුව කෑවා. පර බැල්ලි. මං කොහොමද යකෝ අනිත් අංගිල දෙන්න හදාගන්නේ ඔබ මෙහෙම කරනකොට? මහත්තයෝ දැන් මහත්තයයි චෑමන්කම අපේ අතේ. අපි ලබන සුමානිතර කෝල් එකක් දෙන්න. කොහාට දෙන්න ඕන? ගෙදෙට්ටද ඔෆිස් එකටද? ඉඳා උඹට 1000ක්. අයියෝ අයියේ මදිනේ. අපිට සල්ලි නෑ. ඊළඟ සැරේ ඉඳලා භාගයට භාගය. ඔබ දන්නවනේ අපේ හැටි නෑ. යා. මම ටිකයි තියාගත්තේ. උඹට නේ සල්ලි ඕන. බය වෙන්න එපා. මම ලබන සුමානේ වැඩ සෙට් කරන්නම් මේවට පොලිත් එක දෙන්න. මලේ. මෙතන 3ක් තියෙනවා. උඹ ඕක ගිහිල්ලා අපේ අම්මට දීලා කියපන්. හෙට හවස පාටිය ලෑස්ති කරන්න කියලා. ඌ බજાર එකටම දෙන්න ඕනේ. එනම යන්නම්. මේ මතක් කරලා මොකදර බෑන්ඩ් එකට කියන්න ඕන. ඒකට සල්ලි මන් දෙන්න. හරි හරි. අන්න ජෙට් එක නැති වෙලා මෙහෙ හොයාගෙන ආවේ කීකි කොල්ල? පළවෙනි වත. මේක තියාගන්න. මේ මොනවද ඔයගොල්ලන් බොන්නේ? තේක? අපි දෙන්නට දානවා හොඳ වයින් ස්ට්‍රෝං ටී දෙකක්. අදත් අපි මේක බාර දෙන්න එපා සිරාලට. ඇයි ඉතින් වෙන් කරලානේ තියෙන්නේ? ඒත් ඉතින් සිරිනංගිට හරි නැතුව ඇති. මං කියන්න. අපි දෙන්න යන් 9:30 ෂෝ එකක් බලන්න. මාත් ආසයි පිච්චර් එකක් බලන්න. මොනවා වගේද කියලා මට මතක නැහැ. අද අපි ඔක්කොම යමු ටීචර් එකක් බලන්න. කොහෙද රතු මහත්තයා ගියේ? උදේ ඉඳලම? රසාත්. උඹලව මං හෙට අපේ ගෙදර කැන්දන් යනවා. ඒකට ඇඳුම් ටිකක් ගන්න සල්ලි හොයන්නයි ගියේ. සල්ලි හොයන්න? මේ තවත් ගෑණියෙක් එක්ක? ඒ ආවල් කාර්යයකටද? මෙහෙ ගමේ වගේ නෙවෙයි සිරියා. මෙහෙ මිනිස්සු කරන රස්සාවල් මොනවාද කියලා හොයන්න බෑ. ගමේ නම් රස්සාවල් තියෙන්නේ 1යි 2යි. මෙහෙ එහෙමද? මෙහෙ එකක් දෙකක් තිබිලා ඇත. මේවා ඉන්නේ සෙනග කන්දරාවට. මට ඔය තේරෙන්නේ නැහැ. ඒ වුණත් මේවා ඉන්න මට හිත කියන්නේ නැහැ. මට තේරෙනවා. මාත් මේ හදන්නේ සල්ලි ටිකක් හොයාගෙන. කොහෙන් හරි පර්ස් දෙක තුනක් අරන් දාලා අපිටම කියලා නිදහසේ ඉන්න පුළුවන් තිප්පොලක් හදාගන්න. හැබැයි ඒකට අපි තව ටිකක් පව් කරන්න ඕන. තේරුණාද? දැන් ගිහලා ලෑස්ති වෙනවා. හෙරට උන ඇඳුම් ටිකක් ගන්න යන්න. යාවි දෙන්නත් එක්කලා කොහෙ යනවද මන් දන්නේ උදේ ඉඳලා මලස්ති අදුයි.
චම්පට මොනවද ඕනේ? දප්පියක්ද? ඇසිටික් ඇසිඩ්ද? අපි වගේ පල් වැඩ කරන්නේ නෑ අකෝ. රස්සාවට මිනිස්සුත් එක්ක යනවා තමයි. ඒක අපේ රස්සාව. වචන දෙක කතා කරන જાතිය ගෑනු නෙමෙයි අපි. සිරයි අපිව කොටු කරගන්න කාලේ කියපුවා. ඒව මතක නැතුව ඇති නේද? උදේ පාන්දර 5ට වතුර ටැංකිය ළඟ මට ඉන්න දුන්නද? මං ඉතින් ඕවා කියන්නේ නෑ. ඔය කොඩිනෝ දැම්මට ඔය බෑන් නොගැහුවට මේක ඉන්න ඔක්කොම උන් දන්න සිරයි මේ ජම්බෝලට් එකේ ගිය බව. බලන්න කයි මේක ඉන්නව මට එක එක පාසල් කරන කවුරුන්ද? සිරයි ඉන්නනේ. නංගි මේක වෙලාව නෙවෙයි කුණු ගොඩවලා දෙන්න. එහෙනම් කොකද වෙලාව? අඩෝ මොකද තටුවවද? අනේ සිරයි. විශේෂ හොඳිදී. උඹ දන්නවනේ මේ ලෝකෙ හැටි. ආහා අයියා අපි යන්නම්. වෙන මේ වරෙන් බයි යන්න. වෙන්න තියෙන දේවල් ඔක්කොම වෙලා ආවලා තවත් මොනවාද මුංගේ බලන්න තියෙන්නේ. ඒවා හරි. යන්න. මොකක්ද නේකට වෙලා තියෙන්නේ? අනේ දුවේ ඕවා දනින් පල්ලයට ගණන් ගන්න එපා. ඇත්තම කියනවනේ. ඔය වගේ වල් ගෑණියෙකුට මගේ කොල්ල අහුවේ කියලා තමයි මම උඹට දරුවෙක් ඉඳලත් මො නොදැකත් ඕකට කැමති උනේ. අම්මේ මේ අම්මා ගිහින් කන්න මොන හරි හදන්න. ඒව මම බලා ගන්න. මේ වගේ අසික්කිත දේවල් දැක ගන්නට මම මොන එහෙකට ආවද දෙයියනේ. ඒ සේරම උඹ හම්බ වෙන්නේ ඉස්සෙල්ලා වෙච්ච දේවල්. ඇහුණනේ අම්මා කියාපු දේ. ඊමර අනිත් ඔක්කොම ෆුල් ස්ටොප්. මං කොහොමද විශ්වාස කරන්නේ රතු මහත්තයා? මට තේරෙන්නේ නැහැ මොකද්ද මේ වෙන්න යන්නේ කියලා. දැන් මට තේරෙන විදිහට මහත්තයාගේ පරණ වල් ගෑනුත් එක්ක මට මෙතන ළඟින්න වෙයි. එනකම් මෙතන නෑ බං. මට තේරෙන්නේ නැහැ සිරියා මං උඹට කොච්චර ආදරේද කියලා. ඒ වගේ දෙයක් මම මේකේ ගෑණියෙකුට කවදාවත් කියලා නෑ. කිසිම වැඩකට නැති නිකම්ම නිකන් ගෑනු ආශ්‍රය විතරයි. ඔව් ගණන් ගන්න එපා. හෙට අනිද්දා වෙනකොට උඹ මේවට හුරු වෙයි. කොහෙද පාන්දරම දුවන්නේ? හෙට අනිද්දා මේකව රස්සාවකට දාන්න. Hey, ani kan dapat kata kan sih ayat.
අපේ කාට ලැජ්ජාවක් කියලා තියෙන දෙයක් ඈ. නොදකින් විතරක් ඔය රස්සාවට යන කතා කරනවා. ඔන්න බලපන් මම බුරුද කියන්නේ කිය. දැන් ඉතින් පස්සෙන් යයි. කවුරු හරි එකෙන් මරාගෙන කන. අපිටත් මිනිස්සු හිටියා. හැබැයි ඔය වගේ නොසන්ඩාල වැඩ කෙරුවේ නෑ මැරුණා. මේ කොහෙ යන්නද උදේ පාන්දරම? රස්සාවට. උඹ දන්නව සිරියා මට දැන් මුදලාලි ගාව රස්සාව නැහැ. ඒ වුණාට අපි ජීවත් වෙන්න එපාය. උදේට කන්න ඕන, දවල්ට කන්න ඕන. අඩියක් පුඩියක් ගහන්න ඕන. එහෙමනම් රස්සාවක් ඕනේ. ඔය මිනිස්සු අමාරුවේ දාන එක රස්සාවක්ද? අපි අමාරුවේ දාන්නේ එක මිනිහයි. අනිත් මිනිස්සු තේරම අපිව අමාරුවේ දාලා තියෙන්නේ. ඔබ බය නැතුව හිටා. අද රැට හොඳ පිටරයක් බැලුවේ. ගන්නේ විචාන්ද ගන්නේ. අද අවස්ථාන දිනේ අද. අද දිනමනින් විචාන්ද වාසනා කරගන්නේ අද ලක්ෂමාල දිනගන්නේ විචාන්ද වාසනාවේ අද අවස්ථාන දිනේ අද. අද ලක්ෂමාල දින කරගන්නේ විචාන්ද වාසනාවේ අද දිනමනින් දිනමනින් විචාන්ද වාසනා කරගන්නේ. අද දිනමනින් විචාන්ද වාසනාවේ ලක්ෂමාල දිනගන්නේ අද අවස්ථාන දිනේ අද. අද කොයි කාට වාසනාව කරගන්නේ විචාන්ද වාසනා කරගන්නේ. අද ගන්නේ වෙන කරගන්නේ. අද ගන්නේ සම්තවන්නේ අද ලක්ෂමාල දිනගන්නේ විචාන්ද වාසනාවේ අද අවස්ථාන දිනේ අද. අද දිනමනින් විචාන්ද ගන්නේ ලක්ෂමාලයි ලක්ෂමාල දිනගන්නේ විචාන්ද වාසනාවේ අද අවස්ථාන දිනේ අද. අද දිනමදින විචාන්ද ගන්නේ. ගන්නේ කොයි කාට වාසනාව කරගන්නේ විචාන්ද වාසනාව කරගන්නේ. එහෙනම් මං ගිහිල්ලා එන්නම් සිරයි. මේ ඒක නෙවෙයි. හෙට තව ජොබ් එකක් තියෙනවා. එනවා නේද? හරි හරි එනවා කිව්වොත් එනවා. බය වෙන්න එපා. කො සිරියක්කා? අපි ගිහිල්ලා එන්නම් හොඳේ. මං හිතුවා හරි. මං හිතුවා අප්සෙට් වෙයි කියලා. හදේනේ මම කොහොම විශ්වාස කරන්නද? මෙච්චර රෙද්ද උසගෙන නටපු ගෑනිත් එක්ක ආපහු එකට යන මේ ජීවිතේ එහෙම තමයි. ඔය ගම් වල වගේ මැරෙනකන් හිතේ තියාගෙන ඉන්නේ නැහැ. අද්ද ගහගත්තා හෙට යාළුයි. එහෙම නැතුව මේවේ ජීවත් වෙන්න බෑ බං. මං ඕව දන්නේ නැහැ. දෙයියන්ට පිංගන්න මේ මාව ගිහින් බස් එකට ඇරලවන්න මේ කොල්ලත් එක්ක. ඔය ගෑනිත් එක්ක ආපහු එහෙම ලස්සාවට ගියොත් මං එක වංගියක්වත් මේ ගෙදර ඉන්නේ නැහැ. මං කොහොමද මේව බල බල මෙතන ඉන්නේ? ඉතින් මං ඔබට කිව්වනේ.
ඕක වැඩි ගණන් ගන්න එපා බං. මේ බලපන්. මේ වගේ 3-4000 එක දවසට හම්බ කරන්න පුළුවන් මොන රස්සාවෙන්ද? දවස් 10ක් රස්සාව කළොත් සංස්ථා සභාපතිලා 3 දෙනෙක්ගේ පඩිය. ඒකට හොඳම ගෑණි ජම්බෝ. ඒ ගෑණි රස්සාව හරියට කරන්න දන්නවා. රතු මහත්තයා රස්සාවක් තෝන. ඔව්. රතු මහත්තයා මාවත් තෝන. ඔව්. එහෙනම් ඊට පස්සේ මාවෙක් යන්න ඔය රස්සාවට. ඒක නේද? මොකද්ද කිව්වේ? ඇයි මගේ අඩුවක් තියෙන්නේ? ජම්බෝ ගැඳ ගත්තොත් මට පුළුවන් නටනට යන්න. ආයි කියපන් බලන්න. කට කැඩෙන්න ගහන්නේ පට්ට බැල්ලි. තෝ හිතෝද පරට්ටිය ගව් ගානක දුර ඉඳලා මන් තෝ කැන්නම් ආවේ ජම්බෝල වගේ වේත ගම යවන්න කියලා. මං එහෙම කන්නේ මේ කිව්වේ. රතු මහත්තයා ඔය රස්සාවම කරන්න ඕන. ඔය වැඩේ මගෙත් එක්ක කරමු කියලා. ඔය ගැහණිත් එක්ක ආපහු යන්න මම ඉඳ තියන්නේ නැහැ. මට පුළුවන් ජම්බෝගේ කෑ ගහ රෙද්ද උස්සගෙන යන්න. වැඩේ හබක් මචං.